ලොක්කටත් අනාගතයේදී දැනගන්න ලැබෙයි මොකද්ද පාතාලය කියලා. එදාට ලොක්කට චූ යනවා දැනගන්න. මොකද්ද අපිට ඉස්සරහට දැනෙයි කියලා ඔබ මොකද්ද කියන්නේ? අපිට ඉස්සරහට යකෝ පෝය දෙකයි දැනගන්න. ලොක්කවේ පෝය දෙකයි. ලොක්කගෙන් ඔබට එහෙම අපිට දැනෙන එකක් කියන්න එහෙම අයිතියක් නැහැ. හරිද? අපිට දන්නන්න හම්බෙන්නේ නැහැ. අල්ලේ බංකුවකුයි ලොක්කවේ අහගනි අපිට බංකුවකුයි පුටුවකුයි අර වරෙන් කාඩ් ගහන්න උඹ ළඟ අපි උඹ ළඟ නෑ කාඩ් නෑ මං කියන ගහපන් වෙලාවක කාඩ් නෑ උඹට ගහන්න අපි දන්නවා ලොක්කා අපිට හරිද කියල් අනේ ඔය දෙකයි යන්නේ කාඩ් නෑ උඹට ගහන්න පාතාලි ගැන උඹට දිනන්න බෑ මේක අහගනික ඕනේ තැනක අහගනි ඉස්සෙල්ලා අහපන් කියන එක අහපන් පාතාලයක් දිනන්න උඹට විදියක් නෑ යුද්ධ කරන්න උනුත් නැතුව කී දෙනෙක් දින්නේ උඹට යුද්ධ කරන්න බෑ කියන එක අහපන් බා අනේ උඹ නිකම් මේ අපිට පාට සද්ද දාන්න එපා කියන එක අහගන්න මොකද්ද කතා කරන්න දෙන්න සර් මේ මොකද කියන්න ඕනේ ඒ දවස්වල මෙහා සර්ව පරද්දලා අරයව දිනවන්න ඡන්ද වැඩවලට ඇවිල්ලා එයාටයි සපෝට් කළේ මට මෙතෙන්ට එන්න කියලා නිකන් සද්දෙන් කතා කළා කියලා මම බය වෙන්නේ නෑ ලොක්කා හරිද මොකද සද්දෙන් කතා කළා කියන්නේ සද්දෙන් කතා කරනවා තමයි අපි සද්දෙන් කතා කරනවා තමයි අපි ලයිසන් ඡන්දේ හරිද අපි ඒකට විදියට සද්ද දාලා යාර මෝඩයක් කලින් උඹට දුන්නා තමයි ගල් කටස් දුන්නා තුවක්කු දුන්නා රෙස්පෙක්ට් කරනවා ලොක්කා අපිට සපෝට් එක දුන්න හින්දා තමයි අද අපි හරි අහපන් මේ අර මෝඩයා උඹට තුවක්කු දුන්නා ගල් කටස් දුන්නා පතුරුම් දුන්නා උඹට යුද්ධයක් දිනන්න බෑ පාතාලයක් කරලා දැනගනි උඹට දිනන්න බෑ අපි වැට්ටු